ඇල්ලෝ කොහොමද? ඉතින් ජීවිතේ කොහොමද? මල්ද? පොල්ද? මල් නම් කමක් නෑ ලස්සනට තියාගන්න. පොල් නම් ඉතින් බලන්න ඉන්න එපා. ටක් ගාලා කඩලා ඉතින් පොල් සබ්බෝලයක් කරේ අදාගන්න. අනේ මේ බූරුව මේ ඔයාගේ පිස්සු කතාව ඕනේ වීඩියෝ එක ඇතුළට යනවකෝ. හරි ඒ පිස්සු කතාව අපිට ඕනේ නෑ. ඉතින් අද අපි ආපු වීඩියෝ එක ඇතුළට යන්කෝ. එහෙනම් ඒකක් හදන කට්ටියම ඒකක් හදලා තියාගන්න. Tamanගේ කාලේ Tamanට වටිනවා නම් මේ වීඩියෝ එක බලන්න එපා. අය කියලා කිව්වොත් කාලේ කන කතානේ මං කතා කරන්නේ. එහෙනම් ඉතින් පැහැදිලියෙන් කිව්වනේ. හරි. අද මං ආවේ මගේ channel එක subscribersලා 200ක් වුණා. මොකද්ද 200ක් වුණා? සමාවෙන්න 200ක් වෙන්න යනවා. ඒකනේ බැලුවේ මේ මොකක්ද කියලා. ඒත් මටවත් දැන් විශ්වාස කරගන්න බෑ මගේ channel එක subscribersලා 200ක් වෙන්න යනවා කියලා. මේ ඔයගොල්ලෝ අහන්න එපා subscribers 200ක් මේ මොකද්ද මේ ගානක්ද කියලා. හැබැයි ඒක මට ලොකු ගානක්. ඒ වගේම මගේ channel එක දැන් subscribersලා 200ක් වෙන්න යනවා. හැබැයි මං දාපු videos මොකුත් viral උන්නේ නැහැ. හැබැයි එක සැරයක් මං video එකක් දැම්මා. උදේ පාන්දර බලනකොට subscribersලා 25ක් ඇවිල්ලා. ඊට පස්සේ වෙනද බලනකොට subscribersලා 60 දෙනෙක් ඇවිල්ලා. මටවත් හිතා ගන්න බෑ මේ මොන මගුලක්ද කියලා. හැබැයි අපි මොනා කරොත් ඉතින් ඒක වරදිනවනේ. වරදිනව නෙමෙයි ඒක. හරි යන්නෙම නෑනේ. ඒ වගේම අනිද්දා බලනකොට subscribersලා ඇවිල්ලා තිබ්බේ නෑ. මගේ වීඩියෝ එක බෑන් වෙලා තිබ්බා. දැන් අපිට හොඳට නින්දයි. ඊට පස්සේ මොනවා වුණත් කමක් නැහැ කියලා මම වැඩේට බැස්සා. කොහමද දවසක subscribersලා 10 මං ගහනවා කියලා මට විශ්වාසයි. හරි ඔයාට මම සුබ පතනවා. හැබැයි ඔයාට ආවේයි කියලා කිව්වේ නෑනේ. අමතකුණානේ. ඉතින් කතා කරන විදිහත් ඔක්කොම අමතක වෙනවා. ඉතින් මොනා කරන්නද ඉතින්? ඉතින් මගේ පළවෙනි ෆුල් වීඩියෝ එකනේ. ඒක නිසා මගේ ලක් එක টොප් එකටම වැඩ කරපු මගේම වීඩියෝස් ටික මම අරන් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ බලන්නකෝ. පුළුවන් නම් මේකත් එක්ක මගේ subscribersලා 200ක් කන එන ඊනෙත් සැබෑ කරලා යන්න. බලමුකෝ ඉතින් සපෝට් එක දෙයි කියලා හිතෙනවා. එඩිටර්. ඇයි? එහෙනම් අපි යමුද වීඩියෝ එක ඇතුළට? මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මිස් ඔයාගේ පාර්සල් එක ගෙනාවා. ඔයාව මට පේන්නේ නැහැ. කොතන ඉන්නේ? මිස් මේ මෙතන ගහ ගන්න. හරි දැක්ක ඉන්න බලන්න. මිස් 4+ රේටින් දෙන්න. හරි. මගේ දෙවෙනි වීඩියෝ එක බොක්ක යාළුවෙක් ඈ. ඕනර් මේ මගේ යාළුවා ස්කයි කුකුලව දැක්කද? ඈ මේ හොඳට උරුවච්ච සුවඳක් එනවා. මේ අවුලක් නෑ බොස්. ඔයා උයන්ට බොස්ට කරදර කරන්න නැතුව යන්කෝ අපි. කො මං ඔයාගෙන ආපු වැඩේ. ස්කයි කුකුලා කොහෙද ඉන්නේ? මගේ තුන්වෙනි වීඩියෝ එක මේ ලෝකෙ නිදාසි නිදා ගන්නවත් තැනක් නෑනේ. අවුරුදු කාලයකින් පස්සේ සුප්පෙරි නින්දක් යනවා. අවුලන්නේ ළඟ සිංහෙක් ආවොත් කමක් නෑ. වගාල මාරලා රිබන් නිදා ගන්නවා. ඇත්තටම නිදිමතක් තියෙන්නේ. හැබැයි ළඟ සිංහෙක්ගේ සුවඳක් කෙනා මොකක්ද කියලා දන්නේ. හැබැයි මං ළඟ සිංහෙක් එන්න පුළුවන්ද? ආවොත්තුව මං කනවා. හැබැයි එන්න ළඟටම එනවා සුවඳක්. කෝ පොඩ්ඩක් ඇරලා බලන්න. අන්න පසිරක්ක සිංහෙක්. මං ඊරෙන් එන්න කියලා කිව්වේ. කියලා ඉස්පල සිංහව මරන්න දන්නේ අයියේ. මේ තරම් අමතක වෙන කෙනෙක් මේ ලෝකේ නෑ. ඇයි මොකද ප්‍රශ්නයක්ද? Mutta mulla ei ollut pari bottumadine. මොකද්ද? මම මෙච්චරන මුහුදේ හිටියේ. මං කොහොමද පහට ආවේ? ඇත්තටම පවුල් බරක් කියන්නේ මේක තමයි. අනේ ගෙදර අම්මත් පසනීපෙන් තාත්තත් පසනීපෙන් වඳින වයසේ නංගි කෙනෙකුත් ඉන්නවා අයියේ. ඒක තමයි මෙතෙන්ට ආවේ. පාරණ කුණු වෙච්ච පත්තාලිගේ ගෙස්තර කමු කියලා. හැබැයි මට ඔයාගෙන් සෙට් වුණාද පරිප්පුවක්. හැබැයි අයියේ මාව නම් මරන්න එපා අයියේ. පව් සිද්ධ වෙනවා. මම පව් අයියේ පවුල බලාගන්න මෙතෙන්ට ආවේ. අනේ අයියේ ඔයා කනවා නම් හොඳ මීයක් කල්ලලා කන්න. මේ මගේ ඇඟේ ප්‍රෝටීන් නැරි නෑ. කාලා නෑ සතියකින් වගේ. ඔයා මොකද්ද කියනවා? හැබැයි මට කන ඇහෙන්නේ නෑ පුතා. මම මෙච්චර වෙලා කිව්වට වඩා හොඳයි ඔයා මාව මරාගෙන කන්නේ. ඇත්තම ආදරයකට විතරයි පුළුවන් මේ වගේ දේවල් කරන්න. Baby, mau makiting andako. අනේ රත්තරනේ ඔයාත් නැතුව අනේ අත්ත නේ. අම්මෝ. Ane baba ko ide anne man tama naggina hai bike එකේ. තරාවට වයස සීමාවක් නෑනේ. හලෝ අයින් වෙන්න අක්කේ පොඩ්ඩක් අයින් වෙන්න. අනේ අක්කේ පොඩ්ඩක් අයින් වෙන්නකෝ.
අයින්ද ජෝ තයින්නනකෝ මං කවුද කියලා දන්නේ නැතුව නියම කරන්නේ අයියේ මාව අතරින්ද මං කවුද කියලා පෙන්නලා ඉන්නවා මේ කාලේ මොන යක්කුද? මම අද ඕගොල්ලෝ කාවත් අතරින්නේ මේ අකර ගිල්ල සෙල්ලම් කරපන් ඉතින් වීඩියෝස් ටික බැලුවද? මගේ වීඩියෝස් වලම මිනිස්සු වැඩිපුරම බලලා තිබ්බේ මේ වීඩියෝ සෙට් එක විතරයි. ඉතින් දැන් ඒකට මොනා කරන්නද? ඔයා ලොකු YouTube කෙනෙක් වුණාද? ලොකු YouTuber කෙනෙක් වුණාද කින්ද මන්ද නම් මට දන්නේ නැහැ. හැබැයි මට දන්නවා දවසක මං කොහොම හරි අර සබ්ස්ක්‍රයිබර්ස්ලා 10 ගානවා කියලා. මේ වීඩියෝ එක බලපු කට්ටිය ගාව මන් දෙයක් ඉල්ලනවා. මගේ channel එක පුළුවන් නම් subscribe කරලා තියාගන්න. එහෙනම් මගේ පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ට කැමති නම් මගේ channel එක like කරලා subscribe කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ආයෙ වෙන වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකම් මං යනවා ගිහිල්ලා එන්නම් හරිද? මල් නම් ලස්සනට තියාගන්න. පොල් නම් ඉතින් කඩලා කන්න හරිද? එහෙනම් යනවා බයි බුදු සරණයි. subscribe කරලා යන්න. Badada, ya. Badada, ya.